මේක සුවිශේෂී අවස්ථාවක් වෙන්නේ අපි ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2025 වසරේ විශේෂ ප්‍රගතියක් අත් කරගත්තා. අපේ SLT මොබිටෙල් ගෲප් එකේ ලාභ ලබන ආයතනයක් හැටියට අපි තහවුරු කරගත්ත ගිය අවුරුද්දේ. ඒක ඉදිරියට යෑමක් තමයි මේ පහුගිය කාර්තුවේ උනේ. එතකොට ඒක අපි මේ ෆිගර්ස් වලින් ගත්තොත් මේ කාර්තුවේදී ලාභය after tax ඒ කියන්නේ profit after tax තියෙනවා 3.1 billion rupees. ඒ කියන්නේ ඒක group එකේ ඒක ගිය අවුරුද්ද එක සංසන්දනය කරනකොට 55.5% growth එකක්. එතකොට group revenue ඒ කියන්නේ ඒකේ group එකේ ආදායම 30.8 billion. ඒ කියන්නේ රුපියල් බිලියන 30.8ක් වෙනවා. ඊළඟට ඒකේ EBITDA අපි EBITDA එකෙන් හුඟක් වෙලාවට දෙන්නේ අපේ කම්පැනියේ තියෙන කාර්යක්ෂමතාවය පෙන්වුම් කරන එක ඒකකයක් තමයි EBITDA එක. ඒක වැඩි වෙලා තියෙනවා 17.3කින්. ඒක අපි අපේ EBITDA achieve කරලා තියෙනවා රුපියල් 12.2ක් බිලියන. එතකොට ඒක මම හිතන්නේ වැදගත් කඩයිමක්. ඒ වගේම SLT එක මේ මම දැන් කතා කරේ group එක SLT එකට විතරක් revenue එක ඒ කියන්නේ ආදායම රුපියල් 19.7ක් බිලියන. ඒකේ tax ගෙවලා ලාභය 62කින් වැඩි වෙලා තියෙනවා. ඒක 2.1ක් දක්වා රුපියල් බිලියන නැගලා තියෙනවා. එතකොට ඒක හුඟක්ම ඒක මේ ජයග්‍රහණය ලැබිලා තියෙන්නේ වැඩිපුරම බ්‍රෝඩ්බෑන්ඩ් growth එකෙන්. ඒ වගේම enterprise growth එකත් ගිය අවුරුද්දේ ඒ කියන්නේ මේ පහුගිය කාර්තුවේ සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපි බොහොම පරිස්සමෙන් අපේ මූල්‍ය කළමනාකරණය සිද්ධ කරලා තියෙනවා. ඒක අපි හුඟක් හොඳට මැනේජ් කරලා තියෙනවා. ඊළඟට ඒකේ හුඟක් වෙලාවට debt and finance cost එක අපි ගොඩක් මේ පරිස්සමෙන් මැනේජ් කරලා තියෙනවා. ඒක අපේ ණය අඩු කරලා තියෙනවා 30කින් පමණ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ තිබුණු ප්‍රමාණයට වඩා 30කින් විතර ණය අඩු කරලා තියෙනවා මේ කාර්තුව ඇතුළත. ඒ වගේම අපේ ඩොලර් සංචිතත් වැඩි කරගෙන තියෙනවා 30කින් පමණ. මම හිතන්නේ මේක වැදගත් දෙයක් ඒ ඩොලර් සංචිතය. මොකද මේ අවුරුද්දේ අපි ගොඩක් ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා විශේෂයෙන්ම අපේ 5G අපි තවත් ව්‍යාප්ත කරනවා. දැනට තියෙන ප්‍රමාණයට ඔබට ගිහිල්ලා ඒ 5G ව්‍යාප්තියටත් ඒ වගේම ෆයිබර් අපි ලංකාව පුරාම අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ ස්කූල් ෆයිබරයිසේෂන් ප්‍රෝග්‍රෑම් එක හරහා ඒ කියන්නේ පාසල් 4000ක් සම්බන්ධ කිරීම තමයි අපේ පරමාර්ථය. දැනට මම හිතන්නේ 1300 ගාණක් විතර දැනට සම්බන්ධ කරලා තියෙනවා. මේ අවුරුද්දේ අන්තිම වෙනකොට තව පාසල් 3000ක් විතර සම්බන්ධ කරනවා. එතකොට මේ ෆයිබර් දීප ව්‍යාප්තව ගෙනියෑම ඒ හරහා අපි සිදු කරනවා. ඊට අමතරව 5G වල ඒ 5G දෙන්න අපිට ෆයිබර් ඒ බේස් ස්ටේෂන්ස් කනෙක්ට් කරන්න ඕන ෆයිබර් නෙට්වර්ක් එකකින්. එතකොට ඒකටත් අපිට ෆයිබර් නෙට්වර්ක් එක ව්‍යාප්ත කරන්න ඕන. ඉතින් ඔය වගේ ගොඩක් අපේ ඉන්වෙස්ට්මන්ට්ස් මේ අවුරුද්ද තුල ගොඩක් වැඩි වෙනවා.
ඉතින් අපිට ඒ වුණාට අපිට සුබදායක දේ තමයි මේ දැනට අපේ තියෙන ඩොලර් සංචිත ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ වුණාට ඒවා බොහොම පරිස්සමෙන් අපි ඒ ඩොලර් සංචිත වියදම් කිරීමේදී අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. ඊළඟට අපේ මොබිටෙල් එකේ ගිය අවුරුද්දේ ලොකු දියුණුවක් මොබිටෙල් එකේ ලැබුවා. ඒක ලැබුවේ ඒ කියන්නේ ගොඩක් කලින් අපේ ඩිස්කනෙක්ෂන්ස් වැඩියෙන් තියුණා. ඒක ගොඩක් අඩු කරා. ඩිස්කනෙක්ෂන්ස් අඩු කරලා දැන් කනෙක්ෂන්ස් අපි ගොඩක් වැඩි කරා. ඒ කියන්නේ අලුතෙන් ග්‍රාහකයෝ අපේ නෙට්වර්ක් එකට ඇඳගත්තා. එතකොට මේ මාර්ගයෙන් අපේ දැන් මොබිටෙල් එකේ ලොකු දියුණුවක් ලැබිලා තියෙනවා. අපේ එතන ගිය අවුරුද්දට සාපේක්ෂව ප්‍රොෆිට් ඒ කියන්නේ සම්පූර්ණ ලාභය ටැක්ස් ගෙවුවට පසුව 800 බිලියන් වෙනවා. ඒ කියන්නේ බිලියන 800ක්. ඒක ගිය අවුරුද්දට සාපේක්ෂව 63.7ක ප්‍රගතියක්. ඒ වගේම ආදායම වැඩි වෙලා තියෙනවා 10%කින්. ඒක බිලියන 13ක් දක්වා දියුණු වෙලා තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. ඊළඟට EBITDA කියන එක ඒක අපි කියනවා මෙහෙයුම් ලාභය කියලා. ඒ මෙහෙයුම් ලාභය 22.3කින් වැඩි වෙලා තියෙනවා. ඒක 4.4 බිලියන ලැබිලා තියෙනවා. ඒකෙන් හුඟක් වෙලාවට අපිට හඳුන්වන්න පුළුවන් ඒකේ තමයි අපේ මූල්‍ය කළමනාකරණය හුඟක් වෙලාවට වෙන්නේ EBITDA ඒකේ කෑෂ් ෆ්ලෝ එක. ඊළඟට දැන් මේක සුළුපටු ප්‍රගතියක් නෙවෙයි. ඒක හුඟක් වෙලාවට ඒක අපි ස්තුති කරන්න ඕන අපේ කාර්ය මණ්ඩලයට. අපේ මූල්‍ය කළමනාකරණය ඊළඟට අපේ නෙට්වර්ක් කළමනාකරණය ඒ ඔක්කොම සම්බන්ධ ඒ සේවකයන්ට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒකේ බොහොම විනයක් ඇතුව මේ අපේ මූල්‍ය පරිපාලනය ඊළඟට අපේ ඔපරේෂන්ස් අපි ක්‍රියාත්මක කිරීම ගැන ඊළඟට දැන් අපේ මේ පහුගිය කාර්තුව ඇතුළත අපි විශේෂ අපි කියනවා ඒ කියන්නේ පිළිගැනීම ජාත්‍යන්තරව අපි ලැබිලා තියෙනවා. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන බාසිලෝනාවල තියෙන මොබයිල් කොංග්‍රස් එක, මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් එක. ඒක තමයි මම හිතන්නේ මේ ටෙලිකොමියුනිකේෂන් ක්ෂේත්‍රයේ තියෙන ලොකුම මේ ඉවෙන්ට් එක. ඒ ඉවෙන්ට් එකේදී අපිට ලැබුණා best mobile network in Sri Lanka. ඒක ඔක්ලා එකෙන් කරන්නේ. ඒක හුඟක් වෙලාවට ඒක අර user generated content. ඒ කියන්නේ usersලා පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ ඒක කියන්නේ මෙහි ඉන්න usersලාගෙන් සංගණනයක් කරලා තමයි ඒක අපිට ලබා දෙන්නේ. එතකොට ඒකෙන් අපිට ඒක හොඳ මම හිතන්නේ වැදගත් දෙයක්. ඒකෙන් අපේ මේ මොබිටෙල් විශේෂයෙන්ම මොබිටෙල් ලංකාවේ තියෙන හොඳම ටෙලිකොමියුනිකේෂන් නෙට්වර්ක් එකක් හැටියට ඒකෙන් පිළිගැනීමක් ලැබුණා.